ඇමරිකාවේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත. අගමැතිවරයා මේ බව පවසා සිටියේ දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමිනි. එහිදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පවසා සිටියේ පාකිස්තානයට ආරක්ෂා වී සිටීමට අවශ්‍ය නම් ඔවුන් ත්‍රස්තවාදය මර්ධනය කළ යුතුයි. සාමය ළඟා කරගත හැකි වෙන ක්‍රමයක් නැහැ. ජලය සහ රුධිරය එකවර ගලා යාමට නොහැකි. ඉන්දියාවට යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට දැඩි ප්‍රතිචාර හිමි වේවි. මෙහිදී අගමැති මෝදි වැඩිදුරටත් පවසා තිබුණේ ඉන්දිය ප්‍රහාර හමුවේ පාකිස්තානය ප්‍රහාර නවත්තන ලෙසට ආයාචනා කළ බවය.